Hi guys. අද යාළුවනේ හොඳටම වැස්ස අපි යන්න දකුණු පළාතේ රවුම. දකුණු පළාතේ කිව්වට යාළුවනේ ගාල්ල මාතරේ පැත්තේ පොඩි රවුමක් දාන්න යන්නේ. කතරගම යාළුවනේ කියෙන්නේ දකුණු පළාත නෙමෙයි නැගෙනහිර පළාතට. සිරිපාද යනවා වගේ තමයි යාළුවනේ. මේ ගමනට වයසක උදවිය එකතු වෙන්නේ නැහැ. මාමල නැන්දල එකතු වෙනවා. ඒ වුණාට යාළුවනේ අද මම සින්දු ගන්න යන්නේ. සින්දු නෑ දැන් සින්දු ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ යාළුවනේ මම ඔයාලට යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් සින්දු දාන හැටි මේ විදිහට යාළුවනේ අපි යන් බස් එක ඇඩ් කරලා තියෙනවා යාළුවනේ ටවුන් එකේ අද නිවාඩු දවසක් බස් අඩුයි එච්චර පොඩ්ඩක් අයින් කරලා නවත්ත ගන්න ඕනේ යාළුවනේ රිවර්ස් පාරක් ගහ ගන්න මුලින්ම යාළුවනේ අපි ගාලු කොටුව පැත්තට යන්න ඕනේ. ගාලු කොටුව පැත්තෙත් එච්චර කාලෙකින් යන්න ඕනේ. ඔන්න යාළුවනේ ගාලු කොටුවට පස්සේ යනවා. දකුණු පළාතේ රවුමක් ගියාම යාළුවනේ ඉතින් ගාලු කොටුව යන්න ඕනේ. මේ වෙලාවෙ එච්චර ඉතින් බලන්න තැන්නේ නේ යාළුවනේ ගාලු කොටුව උඩට යන්නත් බෑ මෙහෙම යන්න. මෙන්න යාළුවනේ අපිට බීච් එකයි මේ යන්න පුළුවන් ෆොටෝ එකක් එහෙම දාගෙන ඕනනම් මම යාඩ් කරලා යාළුවනේ නවත්ත ගන්නම් ෆොටෝ එකක් හරි ගා ගන්න යාළුවනේ මෙතන ට්‍රැෆික් වැඩි නවත්තුවේ නෑ හොඳේ කමක් නෑනේ මේ මොකක්ද යාළුවනේ මේ වෙන්නේ මේ කට්ටිය වානේ ජොප්ප උරාද මන්ද මේ විදිහට යාළුවනේ අපි රිවර්ස් ටර්න් එකක් ගාලා යන්න තියෙන්නේ රිවර්ස් ටර්න් කිව්වට යාළුවනේ මේක අර ෆිල්ම් එක නෙමෙයි හොඳේ රිවර්ස් ටර්න් කියනවා රිවර්ස් එකක් ගාලා ටර්න් එක ගාගත්තා ඕ කැරවන් මල්ලි කොහේ යනවද මන් දන්නේ අප්පා මේ පාර යාළුවනේ අද නෝමල් බස් අඩුයි CTB බස් නම් හෙනට තියෙනවා යාළුවනේ අපි ෂෝට් කට් එකේ යා මේ ඕගොල්ලන්ට පේන ඇති ඕගොල්ලෝ දන්නවත් ඇති මේ වැලි පාර තියෙන යාළුවනේ මේ පාරෙන් සුපිරියට යත හැකි නෝමල් පාර වගේ නෙමෙයි ඔයාලත් යාළුවනේ DC බස් ගේම් එකේ නෝමල් පාර යන්න එපා පුළුවන් තරම් ෂෝට් කට් එකේ යා ගන්න බලන්න යාළුවනේ වයිපරේ දා ගන්න ඕනේ යාළුවනේ මම වයිපරේ දාලා නැහැ මේ විදිහට යාළුවනේ අපිට උඩරින් වේගෙන් වුණත් මේ පාරේ යතයි හැබැයි යාළුවනේ පොඩ්ඩක් හිමීට යන්න ඕනේ බ්‍රේක් එක අපේ ලියාගෙන මොකද යාළුවනේ එහා පැත්තේ මුහුද පැන්නොත් ගෙලෙන් මුහුදට යන්නේ මෙතනින් යාළුවනේ දිගටම ගිහිල්ලා නෝමල් පාරටම ආපහු සෙට් වෙනවා එතනින් එහාට යාළුවනේ මාතර පරණ පාලමක් තියෙනවා යාළුවනේ අර මාතරට පොඩ්ඩක් මෙහා දිග පාලමත් එක්ක පරණ පාලමක් තියෙනවා අපි එතෙන්ට විතරයි යාළුවනේ යන්න හිතාගෙන ඉන්නේ කාල වේලාවක් මදි නිසා යාළුවනේ මෙන්න යාළුවනේ ලොකු ගල් පර්වතයකුත් තියෙනවා මේ විදිහට යාළුවනේ ඉතින් පොඩ්ඩක් වේගෙන් ගියාට අවුලක් නෑ මම නෑ යාළුවනේ දැන් යනවා 140ට විතර ඔන්න යාළුවනේ අපි නෝමල් පාරට සෙට් වුණා මෙතනින් පොඩ්ඩක් යාට යනකොට යාළුවනේ පොඩි බග් එකක් එනවා ඒ බග් එක ඔන්න යාළුවනේ ආවා ඒ බග් එකෙන් පස්සේ යාළුවනේ අපිට උඩට view point කියලා එකක් එනවා මං හිතන්නේ යාළුවනේ ඔය තියෙන යාළුවනේ අපි එතනින් යන් මං හිතන්නේ යාළුවනේ ගේම් එකේ view point කියලා දාලා තියෙන යාළුවනේ beach එක වෙන්නේ නැති නැත්තම් මෙතෙන්ට පේන්න දෙයක් නැහැ යාගමු යාළුවනේ කන්දට අද්දන්න මාරු යාළුවනේ වෙරේන කන්ද වගේ තමයි පොඩ්ඩක් යාළුවනේ මේ ඇතුලෙන් මේ ටර්නල් එකක් යාළුවනේ තින්නේ උමගක් අර බින්ගයක් වගේ නිකන් ඒකෙන් අර
දෙමෝදර රේල් ගෙට්ට වගේ යාළුවනේ මේක ඉතින් එහෙම ඕනේ අපි ඉතින් හැමදාම මේකින් යනින්ද අද පොඩ්ඩක් ෂෝට් කට් එකෙන් දැම්මා මේ දවස්වල වහිනවා යාළුවනේ ඕගොල්ලෝගේ පැතිවලට මෙහෙට නම් හොඳට වහිනවා ගේම් එකෙත් වහිනවා පල්ලෙහාට දාගමු යාළුවනේ දැන් ඔහොම යාළුවනේ පොඩ්ඩක් දිගට යනකොට අපිට පාලම සෙට් වෙනවා පාලමත් එක්ක යාළුවනේ එහා පැත්තේ පරණ පාලම තියෙනවා අපි පරණ පාලමෙන් යනවා මේ පාර පොඩි යාළුවනේ මේ දෙපැත්තෙන් තාප්ප දෙකක් දාලා තියෙන ඉඳ වාහන හැප්පෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි අන්න යාළුවනේ තා පොඩ්ඩෙන් වැරදි බටන් එකකුත් තිබෙනවා මේ තියෙන යාළුවනේ පාලම එයා පැත්තෙන් යාගන් අපි ඔන්න යාළුවනේ බස් එකකුත් ගෙවුවා මේක අස්සෙන් දැන් ඉතින් රිවර්ස් කරන්න ගිහින් ඇතිල්ලෙයිද දන්නේ හොඳ වෙලාවට යාළුවනේ මොකුත් උන්නේ ඔන්න යාළුවනේ දාගන්න තියෙන්නේ ට්‍රැෆික් යාළුවනේ දැන් ට්‍රැෆික් වැඩි කියලා තිදෙනෝ දැන් නම් මේ දින්නේ යාළුවනේ අපේ පරණ පාලම මේක මැද්දෙන් යාළුවනේ මම පොඩ්ඩක් ගිහින් නතර කරගන්නවා ඉස්තරනෝනේ 1900 බර ගණන් වල තියෙන්නේ නැත්නම් මේ පාලම වෙන්න ඕනේ ඒකනේ යාළුවනේ මෙහෙම පොඩ්ඩක් පල්ලෙන් තියෙන්නේ එහා පැත්තෙන් යාළුවනේ අර කොළඹ ටවුන් එකේ වගේ හොඳ පාලමක් ගහලා තියෙන ගුවන් පාලමක් වගේ අපිට යාළුවනේ මේකේ සුපිරිතව භාග්‍යයක් තියෙන යාළුවනේ මේ මොහොතට බැස්සට යාළුවනේ අර දිව්‍ය ලෝකේ යන්නේ ඕකුළු දන්නවා ඇති යාළුවනේ මේ DC බස් ගේම් එකේ කොහෙන් හරි මොහොතකට හරි පල්ලමකට හරි වෙන්නොත් දිව්‍ය ලෝකේ යනවා මේක යාළුවනේ දිව්‍ය ලෝකේ යන්නේ නිකම්ම වතුරට විතරයි යන්නේ පේනවනේ යාළුවනේ අපිට යාළුවනේ මේකේ බැස්සාම වතුර පේන්නේ නැහැ පොඩ්ඩ එහාට යනකොට ඔන්නෝම වතුර පේනවා තව පොඩ්ඩ උඩට එනකොට වතුර පේනවා අර ඉතින් පීනනවා ඔන්න යාළුවනේ වතුර පේනවා ඔන්නම් වලට නාගෙන කට්ටියත් එක්ක යන්න පුළුවන් හැබැයි වැඩේ කියන්නේ යාළුවනේ ඉතින් පොඩ්ඩක් ගැඹුරු ඇති මම ගේම් එකෙන් දැක්කට ඕලම අත්තටම නතරගෙන ඉන්න හිතන්නේ අවදානමකට සූදානම් හරි යාළුවනේ එහෙනම් අපේ වීඩියෝ එක අදට ඉවරයි ඔයාලා යාළුවනේ අපේ channel එකේ වීඩියෝ හොඳ නම් අපේ channel එක subscribe කරන්න වීඩියෝ වලට like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපේ යාළුවනේ තව කලින් වීඩියෝ එකක් තියෙන සිරිපාදයමු කියලා